ඔක්කොටම ආයුබෝවන් 7 වසර පුංචි දුවේ පුතේ මං ආවේ අද ඔයගොල්ලන්ට අපූර්ව සිංහල පාඩමක් අරගෙන මේක පෙළ පොතේ පළවෙනි සිංහල පාඩම. ඉතින් අපි අද ඉඳලා පළවෙනි සිංහල පාඩමේ ඉඳලා පළවෙනි පාඩමේ ඉඳලා දිගටම කතා කරමු මොනවද තියෙන පාඩම් කියලා. ඉතින් කොහොමද මොනවද සිංහල ගැන හිතන්නේ? සිංහල භාෂාව හරිම ලේසි නේද? ඔව් සිංහල භාෂාව හරිම ලේසි විෂයක්. ඒ වගේම හරිම රසවත් හරිම සෞන්දර්යාත්මක හරිම නිර්මාණාත්මක විෂයක්. ඕගොල්ලෝ 5ේදී 6ේදී එක වසරේ ඉඳලම මොන්ටිසෝරි ඉඳලම සිංහල භාෂාව ප්‍රගුණ කරලානේ තියෙන්නේ. ඉතින් ඒවා වසරින් වසර අවුරුද්දෙන් අවුරුද්ද වැඩි දියුණු කරන්නේ සිංහල භාෂාවේ පෙළ පොතෙන් නේද? ඕගොල්ලන්ට උගන්වන විෂය නිර්දේශයෙන්. හැබැයි මේ හැම කතන්දරයක්ම මේ පොතත් එක්ක බැඳුණු හැම කතාවක්ම හරිම රසවත්. ඒ නිසා තමයි සිංහල භාෂාව රසවත්. සාමාන්‍යයෙන් අපි සිංහලයින් හැටියට අපි කතා කරන භාෂාව අපි ලියන භාෂාව තමයි මේ වැඩි දියුණු වෙලා ඕගොල්ලන්ට විෂයක් හැටියට නිර්දේශ කරලා තියෙන්නේ නේද පුතේ? ඉතින් අපි බලමු සිංහල භාෂාව අද පළවෙනි පාඩම ගැන. මොකක්ද ඕගොල්ලන්ගේ පෙළ පොතේ පළවෙනි පාඩම? ගොවි බිරියගේ නුවණ. ගොවි බිරියගේ නුවණ නේද? පළවෙනි පාඩම මොකද්ද? ගොවි බිරියගේ නුවණ. එතකොට මම අද මේ පළවෙනි පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා මෙතෙන්ට එනකොටම මට හම්බ වුණා පුංචි දුවනියක්. ඒ දියණිය ඉන්නේ එක වසරේ. දියණිය ඉන්නේ එක වසරේ. ඉතින් එයා මගෙන් අහුවා ටීචර් මොනවද කරන්න හදන්නේ? මම කිව්වා මම මේ 7 වසරේ පළවෙනි පාඩම කරන්න හදන්නේ. මේක හරිම ලස්සන කතාවක් ගොවි බිරියගේ නුවණ කියලා මම එයාට ඒ කතන්දරේ කියලා දුන්නා. එයා කිව්වා මට පුළුවන් ඒකේ චිත්‍රය අඳින්න කියලා. ඉතින් මම කල්පනා කරා ඕගොල්ලෝ 7 වසරේ ඉන්නේ. ඉතින් එක වසරේ ඉන්න පුංචි නංගි කෙනෙක් ලව්වා ඒ චිත්‍රය හැන්දොත් ඔයාලා හරි කැමති වෙයි කියලා. ඔයාලට ආඩම්බරයිනේ නේද? ඉතින් මේ දියණිය තමයි මේ බලන්න ඒ ගොවි බිරියගේ නුවණ. මේ ඉන්නේ ගොවි බිරිය, මේ ඉන්නේ පෝනියා, මේ ඉන්නේ ව්‍යාග්‍රයා, නරියා. හරි අපූර්ව ලස්සනට මේ එක වසරේ පුංචි දුව මට ඇඳලා දුන්නා. ටීචර් මේක පෙන්වන්න කියලා. ඉතින් මං හරි ආදරෙන් ඒක බාරගත්තා. අඳින්නත් කියලා කිව්වා. ඒ වගේම මේ පුංචි නතුලි දුවට මං ස්තුතිවන්ත වෙනවා මට උදව් කළාට. එහෙමනම් අපි දැන් පාඩම පටන් ගනිමු. ගොවි බිරියගේ නුවණ. පුතේ මේක ඇවිල්ලා ජන කතාවක්. මොකක්ද මේක? ජන කතාවක්. දැන් ජන කතා කියලා කියන්නේ මොකක්ද? ජන කතා කියලා කියන්නේ මිනිස්සු ලියන්න ක්‍රමයක් දැනගෙන හිටපු නැති කාලෙක තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, තමන්ට විවේකය අසහිතන විදියට විවේකයේ රසවත් විදියට ගත කරන්න ක්‍රමයක් හොයාගත්ත ඒගොල්ලෝ ජන කතා කියන්නේ. ජන කතා කියලා, ජන කතන්දර කියලා. ඉතින් මේ ජන කතා කියපු කවුරුවත් නමින් ප්‍රසිද්ධ නෑ. දැන් අපි නම් දන්නවනේ දැන් මහගමසේකර ශූරින් ගෝම මුනිදාස කුමාරතුංග මහත්මයා අපි අහලා තියෙනවා. ඒ පොත් ලියපු අය සාහිත්‍යකරුවෝ නේද? හැබැයි ජන කතා කරපු කාලේ ඒ කවුද ඒ ජන කතාව කිව්වේ කියලා කවුරුවත් දන්නේ නෑ. මෙයා අහවල් කෙනා කිව්වා කියලා පැහැදිලි නෑ. එතකොට ඕගොල්ලෝ විශේෂයෙන්ම ජන කතා ගැන ජන කවි ගැන දන්නවා. ජන කවි කියන එක හොඳටම දන්නවනේ. පැල් කවි, ගොයම් කවි, පාරු කවි, පතල් කවි නේද? දැන් පතල් කවියක් ගත්තොත් ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් යට කන්නේ කරවලයි රට හාදේ බතට බොන්නේ බොරදියයි පූරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට. පතල් කවියක්. පතලේ වැඩ කරන ගමන් හිතේ දුකයි, ඇඟේ මහන්සියයි, වෙහෙසයි, විඩාවයි, නිදිමතයි මේ ඔක්කොම අයින් කරන්න, හිතෙන් ඉවත් කරන්න තමයි එයා ඒ ජන කවිය කිව්වේ. ඉතින් මේව තමයි කටින් කට පැවතැවිල්ල ව්‍යවහාරයට එන්නේ නේද පුතේ? එතකොට ජන කතන්දරත් ඒ වගේ. ජන කතාව කියන එක අපේ රටේ විතරක් වෙච්ච මේ උරුම වෙච්ච දෙයක් නෙමෙයි. බොහෝ කතන්දර බොහෝ රටවල් වල තමන්ගේ රටවල් වලට ආවේනික සිද්ධි වලින් ජන කතා නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට මේකත් අන්න ඒ වගේ ජන කතාවක්. මේක මොකකින්ද අරගෙන තියෙන්නේ? ජපානයේ යුනෙස්කෝ ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානය පළ කරා පොතක්. මොකක්ද ඒක? Folk Tales from Asia for Children Everywhere. මොකක්ද? Folk Tales from Asia for Children Everywhere. මෙන්න මේ ග්‍රන්ථයෙන් තමයි මේ ජන කතාව අරගෙන
ඇවිල්ලා මේක පාකිස්තාන ජනකතාවක්. එතකොට පාකිස්තාන ජනකතාවක් මේක පරිවර්තනය කරලා මොකද්ද පුතේ මේක පරිවර්තනයක්. මේක පරිවර්තනයකි. මොකද්ද? පරිවර්තනයක්. මොකද්ද පරිවර්තනය කියලා කියන්නේ? පරිවර්තනය කියලා කියන එක දැන් අපි හිතමු මෙහෙම බොහෝ දේවල් අපි අහපු දෙයක් නම් අපි මනස්කල්පිතව හිතපු දෙයක් අපට වෙච්ච දෙයක් නැත්නම් වෙන කාට හරි සිදු වෙච්ච දෙයක් අපි අහලා අපි නිර්මාණය කරනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා. ඒක ස්වතන්ත්‍ර නිර්මාණයක්. අපේ දෙයක්. ඒ වගේම වෙනත් විදේශීය රටක විදේශීය කෘතියකින් අපි ඒකේ භාෂාව වෙනස් කරලා අපේ භාෂාවට හරවා ගන්නවා නම් අපි ඒකට කියනවා පරිවර්තනයක් කියලා. මොකක්ද පරිවර්තනයක්? තව තියෙනවා අනුවර්තන කියලා එකක්. මොකද අනුවර්තනයක් කියලා කියන්නේ? වෙනත් විදේශීය භාෂාවකින් ලියවුණු දෙයක් කෘතියක් භාෂාවෙන් විතරක් නෙමෙයි නම් ගම් ස්ථාන ඒවයිනුත් වෙනස් කරලා අපිට ඉදිරිපත් කරනවා නම් ඒක මොකක්ද? අනුවර්තනයක්. දැන් උදාහරණයක් හැටියට තියෙනවා අපේ සිංහල නාට්‍යයක් මගුල් ප්‍රස්තාව කියලා. මොකක්ද? මගුල් ප්‍රස්තාව. ඒක ඇවිල්ලා ඇන්ටන් චෙකෝෆ් කියන නාට්‍යකරුවාගේ ද ප්‍රොපෝසල් කියන නාට්‍යයෙන් අරගෙන තියෙන්නේ. එතකොට ඒක අපේ රටට මගුල් ප්‍රස්තාව හැටියට ගත්තේ කොහොමද? ඒකේ තිබුණු භාෂාවත් වෙනස් කරා. ඒකේ තිබුණු නම් ගම් ස්ථාන ආදී වෙනස් කරා. දැන් ඒකේ ඉන්නේ ගෝණහේන ඉඩම කියලා එහෙම තියෙනවා. නන්දාවති කියලා තියෙනවා. ලව්නේරිස් කියලා තියෙනවා. එතකොට ඒ චරිත තිබුණේ නෑනේ ඇන්ටන් චෙකෝෆ්ගේ රටේ නේද? එතකොට එයාගේ තිබුණේ ඒ ග්‍රන්ථයේ වෙනස් නම්. හැබැයි ඒක අපේ රටට ඕන විදිහට උචිත විදිහට භාෂාවෙන් විතරක් නෙමෙයි නම ගම ස්ථාන හැම එකකින්ම වෙනස් කළා. අන්න ඒවට අපි කියන අනුවර්තනයක් කියලා. අනුවර්තනයේදී භාෂාව විතරක් නෙමෙයි නම් ගම් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. පරිවර්තනයේදී භාෂාව වෙනස් වෙනවා. දැන් මේ පාකිස්තානු ජනකතාව සිංහලට පරිවර්තනය කරලා තමයි මේ තියෙන ගොවිබිරියගේ නුවණ කියලා. මෙතෙන්දී ඕගොල්ලෝ එක දෙයක් මතක තියාගන්න ඕනේ. මොකක්ද? ඕගොල්ලෝ දැන් 7 වසරේ දරුවෝ. 7 වසරේ දරුවෝනේ දැන් 7 වසරට ආපු ගමන් තියෙන පළවෙනි පාඩම. එතකොට මේකෙන් තමයි සාහිත්‍ය නිර්මාණ ගැන මුල්ම අඩිය තියන්නේ. මුල්ම පියවර තබන්නේ. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න දැන් මේ අපි රස විඳින්න හදන්නේ මොකක්ද? ආසියානු ජනකතාවක්. ඒ කියන්නේ අපේ රටේම නිර්මාණය වෙච්ච එකක් නෙමෙයි. අපි දන්නා කියන අහලා තියෙන වෙනත් රටක නිර්මාණයක් තමයි මේ රස විඳින්නේ. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ සාහිත්‍ය නිර්මාණයක් සර්වකාලීන වෙන්න ඕනේ පුතේ. සර්වදේශීය වෙන්න ඕනේ. සර්වකාලීන කියන්නේ ඕනම කාලයකට ඒක රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අද ලියන එකක් අදට රස විඳලා හෙට ඒක ගැලපෙන්නේ නැතුව අයින් කරනවා නම් ඒක සර්වකාලීන නැහැ. දැන් ජනකතා ඒකනේ අපි රස විඳින්නේ. එදා අපේ පැරණ්ණෝ මුතුන් මිත්තෝ අපේ ආච්චිලා සීයලා අත්තම්මලා කතා කරපු ජනකතා කියපු ඒවා අපි අදටත් රස විඳිනවා. පුහුල් හොරා කරෙන් දැනි. ගමරාල දිව්‍ය ලෝකෙ ගියා. එතකොට වෙන මොනවාද? නරියා ලබු කිරිබත් කාපු හැටි. මේ හාවගේ ඉපගේ රේස් එක තරගෙට දුවපු හැටි. මේවා ඒ කාලේ ළමයි කතා කළා, අදත් කතා කරනවා, හෙටත් කතා කරයි. ඒ කියන්නේ ඕනම කාලයකට රස විඳින්න පුළුවන්. ඕනම කාලයකට රස විඳින්න පුළුවන් ඒවා තමයි සර්වකාලීන කියලා කියන්නේ. එතකොට සර්වදේශීය කියන්නේ මොකක්ද? ඕනම දේශයකට රස විඳින්න පුළුවන්. ඕනම දේශයක කෙනෙකුට. ඒකනේ පුතේ මම කිව්වේ ඇන්ටන් චෙකෝෆ්ගේ මගුල් ප්‍රස්තාව කියන නාට්‍ය ඇන්ටන් චෙකෝෆ්ගේ ද ප්‍රොපෝසල් කියන නාට්‍ය මගුල් ප්‍රස්තාව කියලා අනුවර්තනය කළා කියලා. ඒ කියන්නේ ඒ රටේ තියපුණු කතාවක් නිර්මාණය කරගත්තු කතාවක් අපිට රස විඳින්න පුළුවන්. නේද? ඒක තමයි සර්වදේශීය කියලා කියන්නේ. එතකොට මේ කතාවෙන් අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද? මේ කතාවෙන් පැහැදිලි වෙනවා මොකක්ද? මේ කතාවේ පැහැදිලි වෙනවා පාකිස්තානු ජනකතාවක් වුණාට මේක අපිටත් කියවලා රස විඳින්න පුළුවන්. මේකේ තියෙන හරය ගන්න පුළුවන්. මේකේ භාෂාව, මේකේ තියෙන චරිත වටහා ගන්න පුළුවන්. මේකේ තියෙන නිර්මාණශීලී බව හඳුනා ගන්න පුළුවන් නේද? ඒක තමයි වැදගත්ම ලක්ෂණය. එහෙනම් දැන් ඔය දරුවෝ දැනගත්තා ගොවිබිරියගේ නුවණ කියන කතාව පටන් ගන්නකොටම ජනකතා කියන්නේ මොකක්ද? ජනකතාවක විශේෂත්වය මොකක්ද? ඊට පස්සේ තව මම එක දෙයක් කියන්නට අවශ්‍යයි. ජනකතාවක තියෙනවා
අපේ භාෂාවේ විවිධාකාර වූ යෙදුම් අන්තර්ගත කළා. ප්‍රස්තාපිරු තියෙනවා, ඉඟි වැකි තියෙනවා, ආප්තෝපදේශ තියෙනවා නේද? එතකොට ව්‍යංගාර්ථ තියෙනවා. ඒ වගේ ලස්සන දේවල් නිර්මාණශීලීව යොදලා අපූර්වත්වයෙන් යුතුව තමයි ජනකතා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ජනකතාවට අන්න ඒ වගේ අපූරු පාකිස්තානු ජනකතාවක්. මොකද මේකේ කවුද මේකේ ඉන්නේ චරිත? දැන් මේ දරුවා ඇඳපු විදිහට මේ දුව අපේ ඇඳපු විදිහට මේ ඉන්නේ කවුද? දැන් මං හිතනවා ඕගොල්ලෝ පෙළ පොතේ පළවෙනි පාඩම මේ වෙනකොට කියවලත් ඉවර ඇති නේද? කියවලත් ඉවර ඇති. එහෙනම් ඕගොල්ලෝ දන්නවා මේ කතන්දරේ මොකද්ද කියලා. මං ඉස්සෙල්ලා කතාව සරලව කියන්නම්. මොකද්ද මේ කතාව? එක ගොවි මහත්තයෙක් Tamanගේ ගව පට්ටියත් අරගෙන යනකොට හරක් රංචුව දක්කාගෙන යනකොට එයාගේ ඉස්සරහට එනවා කවුද? ව්‍යාග්‍රේ. කවුද එන්නේ? ව්‍යාග්‍රේ. කවුද මේ ව්‍යාග්‍රේ කියන්නේ? දැන් මේ දුවල දන්නවා ව්‍යාග්‍රේ අපි නිතරම අහලා තියෙන සතෙක් නම් ඉන්නවනේ කොටියා කියලා නේද? ඒ බිලාල වර්ගයේ සත්තු තමයි ඒගොල්ලෝ. බිලාල වර්ගේ. කොටියා කියන එක ගැන අහලා තියෙනවද? ඔව් අහලා තියෙනවා. කොටියාගේ ඇඟේ තියෙන්නේ මොනවද? පුල්ලි තියෙන කොටිය. පුල්ලි තියෙනවා නම් එයා කොටියෙක් නේද? එතකොට මේ කොටියා ගැන අපූර්ව කතන්දරයක් අපේ පැරණි අතර තියෙනවා. අපේ පැරණි ජන සමාජයේ ඔය පුංචි දරුවෝ අතර යන කතාවක් තියෙනවා. මේ කොටියා අපේ ගෙවල් වල ඉන්න බලලත් ගැන අපූර්ව කතන්දරයක් තියෙනවා. අහලා තියෙනව නේද? හරි මං කියන්නම් මේ කතාව මොකද්ද කියලා. ඉස්සර කාලේ කොටියන්ට ගස් නගින්න බෑ. ඉතින් බැරි නිසා දවසක් බලලෙකුට කිව්වා මොකක්ද? මනේ බලල් රාලේ මටත් ගහට නගින්න උදව් කරන්න කියලා. උපකාර කරන්න කියලා. එතකොට මොකද කළේ? බලලා කිව්වා ඕක සුළු දෙයක් මම ඔයාලට උගන්වන්නම් ගහට නගින්න කියලා. එහෙම කියලා මේ කොටියට කිව්වා ගහට නගින්න ඉගැන්නුවා. කොහොමද අඩියෙන් අඩිය තියලා ගහට නගින්න කියලා. දැන් කොටිය ගහ මුදුනේ ඉන්නවා. කොටිය ගහ මුදුනේ ඉන්නවා. දැන් කොටිය කියන්නේ නපුරු සතෙක් කියලා බලල් හාමි දන්නවා. ඉතින් බලලා ඊට පස්සේ කල්පනා කරා මොකද්ද? දැන් මේ නගින්න ඉගැන්නුවට මෙයාට බහින්න ඉගැන්නුවොත් දැන් මොකද වෙන්නේ? මෙයා දැන් අර මුදුනේ ඉඳලා එක පාට බැහැගෙන ඇවිල්ලා කන්නේ කවුද? මාව තමයි අල්ලගෙන කන්නේ. මට මගේ ජීවිතේට එක අනතුරක් තර්ජනයක්. මොකද මන් දන්නවා කොටියා කියන්නේ අපුරු සතෙක් කියලා. එහෙම හිතලා බලලා යන්න ගියා. කොටියා ගහ මුදුනේ ඉඳි බලලා තමන්ගේ ගමන යන්න ගියා. එතනින් මග ඇරලා. ඊට පස්සේ කොටියා ඉතින් අත්ෙන් අත්තට පැනලා බොහොම අමාරුවෙන් කොටියා බිමට බැස්සා. ඒක නිසා කොටියා දන්නේ ගහට හරි ආකාරයට නගින්න විතරයි බහින්න බෑ. ඉතින් ඕකට මිනිස්සු කියනවා අපේ පැරණියෝ කියනවා කොටියෙකුට බලලෙක් එහෙම අහු වුණොත් මගදී කොටියා අනිවාර්යෙන් බලලව මරනවලු. මරලා එයාට ඒ බලල් කුණට වදිනවලු. ඇයි වදින්නේ? මට ගහට නගින්න හරි ඉගැන්නුවේ මේ බලල් හාමිනේ කියලා මැරුවට පස්සේ වදිනවලු. ඕ ඇවිල්ලා අපේ මිනිස්සු නිකන් ගොතාගත්තු මනකල්පිත කතා. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ මේ කොටියා ගැන කතා කරද්දී. කොටියාගේ තියෙන පුල්ලි. අනිත් එක තමයි කොටියා මොනවද ගොදුරක් එනකන් ඉන්නේ කොහමද? ගහක අත්තක් උඩට වෙලා හොඳට නිදාගෙන ඉන්නවා. හැබැයි ව්‍යාග්‍රය ඊටත් වඩා දරුණුයි. ව්‍යාග්‍රය ඉන්නේ බොහෝ වෙලාවට ගුහාවල එහෙම නැත්නම් පර්වත අතර තියෙන කුහරවල ඒ වගේ තමයි ව්‍යාග්‍රය ඉන්නේ. ඉතින් මේක තමයි වෙනස. ව්‍යාග්‍රයගේ කොටියාගේ කොහොමද මේගොල්ලෝ ඔක්කොම බිලාල වර්ගයට අයිති සත්තු. ඒ වගේම කැලේ ඉන්න ටිකක් නපුරු භයංකාර සත්තු නේද? ටිකක් කැලේ ඉන්න භයංකාර සත්තු. මේ කතාවේ හැබැයි මේ ව්‍යාග්‍රයට තව අපූර්ව සතෙක් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි අපි හැමෝම දන්නේ. ඒ කියන්නේ පාකිස්තානු ජනකතාවෙත් ඉන්නවා යා. කවුද? නරිහාමි. නරිහාමික මොකද්ද මතක් වෙන්නේ? නරිහාමි තමයි කැලේ ඉන්න කපටිම සතා. ඉතින් මේ කතාවෙන් කියනවා මේ නරිහාමි මේ කපටියට අන්තිමට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ කපටි නරිරාලට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා මේ කතාවේ අවසානයේ හොඳට පැහැදිලි කරනවා. ඉතින් එහෙමනම් පුතේ දුවේ අපි මේ ගොල්බිරියගේ නුවණ කතාව ඊළඟ දවසේ ඉඳලා පැහැදිලිව සාකච්ඡා කරමු. ජනකතාවක් හැටියට මේකේ තියෙන භාෂාව කොහොමද? මේකේ ඉන්න චරිත මොනවද? මේකේ තියෙන අපූර්වත්වය මොකක්ද කියලා අපි ඊළඟ දවසේ කතා කරනකම් අද මම ඕගොල්ලන්ගේ සමුගන්නවා පාඩම පටන් අරගෙන එතනින් ආරම්භ කරලා ඊළඟ දවසට ඉතිරි කරමි. එතකන් ඕගොල්ලෝ ඔක්කොටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.